මේ වීඩියෝ එක නම් ස්කිප් කරගන්න එපා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ස්කිප් කරන්න නැතුව බලන හොඳයි කියලා. හේතුව මම මේ වීඩියෝ එකේ මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරනවා. කොහොමද මම ඔන් සයිට් ජොබ් එකකට නොයා රිමෝට් ජොබ් එකකින් earn කරන්න පටන් ගත්තේ කියලා. එතකොට ඔයත් නිවසින් ඔයාට එළියට ගිහිල්ලා ජොබ් එකක් කරන්න දෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඔයත් විවාහයෙන් පස්සේ ඔයාට එළියට ගිහිල්ලා ජොබ් එකක් කරන්න ඔපචුනිටි එකක් නැත්නම් එහෙම නැත්නම් ඔයා අලුතින් අම්මා කෙනෙක් වෙලා අමතර ආදායමකට රිමෝට් ජොබ් එකක් try කරනවා නම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට වටීවි කියලා. මම මුලින්ම 2020 අවුරුද්දේදී උද්දමනයත් එක්ක තමයි මට ඕන වෙන්නේ ඒ කියන්නේ යන්න එන්න ඔන් සයිට් ජොබ්ස් වලට තියෙන වියදමත් එක්ක මට හිතෙනවා මට නිවසේ ඉඳලා ජොබ් එකක් කරන්න බැරිද earn කරන්න බැරිද කියලා මුලින්ම මට එතනින් තමයි අවශ්‍යතාවය ඇති වෙන්නේ. හැබැයි ඉතින් ඒක අවශ්‍යතාවයක් විදිහටම තියෙන්නේ නැතුව මම කල්පනා කරනවා කොහොමද ඒ වගේ ඔපචුනිටි එකක් හොයාගන්නේ කියලා. එතකොට මම ගොඩක් ජොබ් බෝඩ්ස් යූස් කරනවා ටොප් ජොබ්ස් එක්ස්ප්‍රස් ජොබ් වගේ ඒවවල මම හොයනවා කොහොමද මේ වේකන්සි එක ඇඩ්වර්ටයිස් කරන්නේ කියන එක. එතකොට ඒවා work from home remote කියන කැටගරි එක යටතේ තමයි ලේබල් කරන්නේ. මම කරපු දේ තමයි ඒ job description කියවන්න ගත්තා. එතකොට ඒකෙදි මම ගොඩක් දැක්කා remote jobs වලට ඒ කියන්නේ ටෙක්නිකල් සයිඩ් එකට ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. ඒ වගේම ඇඩ්මින් රෝල්ස්, ඒ වගේම ඔෆිස් ටාස්ක්, ඩොකියුමන්ටේෂන්ස්, ඒ වගේම කස්ටමර් සර්විස්, ඒ වගේම කැලෙන්ඩර් ෂෙඩියුලින් වගේ දේවල් වලට ඩිමාන්ඩ් එකක් තිබ්බා. එතකොට මම ඒ වෙලාවේ කරගෙන හිටපු ස්කිල් සෙට් එකට ඔය ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක මැච් වෙනවද කියන එක මම මුලින්ම ඩිසයිඩ් කරා ඕක මැච් වෙනවද මට කරන්න පුළුවන් එකක්ද කියලා. ඊට පස්සේ ඒ වගේ ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මම ෆිල්ටර් කරගත්තා. ඊට පස්සේ ඒ අනුව මම මගේ CV එක ප්‍රිපෙයාර් කරගත්තා. එතකොට සාමාන්‍යයෙන් අපි ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක රෝල්ස් ටිකක් රෙස්පොන්සිබිලිටිස් ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඔයා දැකලා ඇති ගොඩක් ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් වල ඔක තියෙනවා. එතකොට ඒ අනුව මම CV එක මුලින්ම සකස් කරගත්තා. ඊට පස්සේ මම ඔන්සයිට් ජොබ් එක කරන ගමන් ඇප්ලයි කරන්න ගත්තා ඒ වගේ රිමෝට් වර්ක් ෆ්‍රොම් හෝම් කියලා ලේබල් කරලා තියෙන ජොබ්ස් වලට මම ඇප්ලයි කරන්න ගත්තා. එතකොට මට ඇත්තටම අයිඩියා එකක් තිබ්බේ නැහැ මට එතනින් කෝල් එකක් එයිද නැද්ද කියන එක. ඊට පස්සේ මම දිගටම වගේ ඔය වගේ එක ජොබ් බෝඩ්ස් වලින් එක දිගට මගේ CVs ටික යවන්න පටන් ගත්තා. මම කරපු වැරද්දක් තමයි මම රිමෝට් ජොබ් එකකට සූදානම් වෙනවා ගෙදර ඉඳලා වැඩ කරන්න. හැබැයි මං ගාව ලැප්ටොප් එකක් මවුස් එකක් සූදානම් කරගෙන නැහැ. ඒ වැරද්ද ඔයත් කරන්න එපා. ඔයා ගෙදර ඉඳලා earn කරන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳ compatible ලැප්ටොප් එකක් හොඳ high speed තියෙන router එකක් තියාගන්න ඕන. හේතුව මට අවශ්‍යතාවය තිබුණා බට් මොන අවස්ථාවේදීද මට ඔපචුනිටි එක ලැබෙන්නේ කියන අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒක ඇප්ලයි කරලා යම්කිසි කාල සීමාවකින් පස්සේ මට කෝල් එකක් එනවා ඉන්ටර්විව් එකකට. එතකොටත් මට හරියට අයිඩියා එකක් නැහැ ඇත්තට මේක රිමෝට් ජොබ් එකක්ද නැද්ද කියන එක. ඊට පස්සේ තමයි මම සූදානම් කරගත්තේ ලැප්ටොප් එකයි මවුස් එකයි. ඉතින් මම එක්ස්පීරියන්ස් කරපු හින්දා කියන්නේ ඔයා ගෙදර ඉඳලම earn කරන්න ඕනේ කියන මතයකට එනවනම් ඒ දේවල් ටික කලින් ඉඳලා ලෑස්ති කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපිට එතනින් කතා කරාට පස්සේ ගොඩක් වෙලාට රිමෝට් ජොබ්ස් වලදී on site interviews වලට එන්න කියන්නේ නැහැ. එතකොට එයාලා Zoom තාක්ෂණයෙන් තමයි අපිව ඉන්ටර්විව් කරන්නේ. එතකොට ඔයාගේ ලැප්ටොප් එකේ ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්ටර්විව් එකට ෆේස් කරන්නත් ඔයා හරි සරවුන්ඩ් එකක් හදාගෙන හොඳ එළියක් තියාගෙන හොඳ සරවුන්ඩ් එකක් හදාගන්න ඕන. වර්ක් ඒ කියන්නේ රිමෝට් ජොබ් එකක් කරද්දී අනිවාර්යෙන් අපිට හොඳ වර්ක් ස්පේස් එකක් නිවසේ තියාගන්න ඕන. හොඳ වර්ක් ස්පේස් එකක් කියලා මං කියන්නේ ඒක හරිම කාම් ඔයාට ලැප්ටොප් එක තියලා හොඳ ඩිරෙක්ෂන් එකක හොඳ පොසිෂන් එකක ඉඳලා වැඩ කරන්න පුළුවන් සරවුන්ඩ් එකක් අනිවාර්යෙන් ඔයා මුලින්ම හදාගන්න ඕනේ. ඉන්ටර්විව් ප්‍රොසෙස් එකෙන් අපි සිලෙක්ට් වුණාට පස්සේ තමයි ගොඩක් වෙලාවට අපි රිමෝට් ජොබ් එකකදී අපිට වැඩ කරන්න තියෙන්නේ පිටරට ක්ලයන්ට්ස්ලත් එක්ක.
එතකොට ඉංග්ලිෂ් නොලෙජ් එක පොඩ්ඩක් හොඳට තියෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔය BPO කම්පනීස් වලින් තමයි ඔය ඔපචුනිටිස් රේස් වෙන්නේ. එතකොට එයාලා ගොඩක් වෙලාට ඒ ක්ලයන්ට් අපිව ඩිරෙක්ට් බාර දෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රොජෙක්ට් එක එයාලා අපිට අරගෙන අපිට ටාස්ක් කඩලා දෙන එකක් තමයි කරන්නේ. එතකොට කමියුනිකේෂන් ස්කිල් එක ගොඩක් වැදගත්. ඉංග්ලිෂ් ලිටරසි ඉංග්ලිෂ් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් හොඳට තියෙන්න ඕන. ඒ කියන්නේ ක්ලැරිටි එක හොඳට තියෙන්න ඕනේ කියන එක කතා කරද්දී එහෙම එයාලා කියන දේ අපිට අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන අපි කියන දේ එයාලාට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් ලෙවල් එකක ඉංග්ලිෂ් එක තියෙන්න ඕනේ. එතකොට එතනින් අපිට ටාස්ක් එක කියලා දුන්නට පස්සේ සාමාන්‍ය විදිහට අපේ වර්කින් අවර්ස් වල අපි ඔන් සයිට් ජොබ් එකක් කරනවට සමානව තමයි ජොබ් එක කරගෙන යන්න තියෙන්නේ. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට ඔන් සයිට් ජොබ් එකකට වඩා සමහර තැන්වලදී සුපරික්ෂාව වැඩි. ගොඩක් වෙලාවට එයාලා හිතන්න පුළුවන් අපි ගෙදර ඉන්න හින්දා කම්ෆර්ටබල් සෝන් එකක ඉඳලා ඒ ටාස්ක් එක ක්වොලිටි එකට කරන්න නැති වෙයිද කියන සැකේ ගොඩක් වෙලාවට තියෙනවා. හේතුව අපිව එතන සුපර්වයිස් කරන්න කෙනෙක් නැති හින්දා. ඒ හින්දා හැම වෙලාවෙම ඔයා සෙල්ෆ් ඩිසිප්ලින් එකක් එක්ක වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. දෙන දේ හරියට ක්වොලිටි එකට වෙලාවට කම්ප්ලීට් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ඔයා හැම වෙලාවෙම ඔන්ලයින් ඇක්ටිව් වෙලා ඉන්න ඕන. හේතුව එයාලා හැම වෙලාවෙම අපි ඔන්ලයින් ඉන්නවද කියලා බලන්න චැට්ස් ඒ වගේම විවිධ ඔන්ලයින් සිස්ටම්ස් යූස් කරනවා. ඒ හැම එකකම අපි ඇක්ටිව් වෙලා ඉන්න ඕන. මට ඒ ක්ලයන්ට්ස් එක්ක ඩිරෙක්ට් මට වැඩ කරන්න අවස්ථාව ලැබුණාට පස්සේ ඇත්තටම අපිට ඔන් සයිට් ජොබ් එකකට ගිහිල්ලා ගන්න ගානට වඩා ලොකු ගාණක් අතේ ඉතුරු වෙනවා. අපි ඇඳුම් වලට අපේ මේකප් වලට යන එන වියදම් එළියට ගියාම කෑම බීම වගේ ගොඩක් දේවල් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ මාකට් එකේ දෙන ගානට වඩා ලොකු ගාණක් අපි පිටරට කම්පැනි එකට වැඩ කරාම ගොඩක් වෙලාවට අපිට earn කරගන්න පුළුවන්. ඉතින් ඔයත් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ විදිහට ජොබ් එකක් හොයාගන්න මුලින්ම ඔයා හරි ඩිසිෂන් එකකට එන්න ඕන. ඔයා මොනවා වුණත් on site යනවද නැත්නම් work from home remote job එකක්ද කරන්න කියලා. හේතුව ඔයා දෙකටම ඇප්ලයි කරනවා නම් ඇත්තටම මෙතන ඔයාට කන්ෆියුෂන් එකක් එයි. ඇත්තටම ඔයා මොකද්ද කරන්නේ ඔන් සයිට් යනවද රිමෝට් එකකට සූදානම් වෙනවද කියන එක. ඔයා හරියටම ඩිසයිඩ් කරන්න ඕන ඔයා රිමෝට් ජොබ් එකක්ද කරන්නේ. එහෙනම් ඒක fully focus කරලා ඒකට ඇප්ලයි කරන්න ඕන. කලින් මම ඇප්ලයි කරද්දී එක්ස්ප්‍රස් ජොබ්ස් টপ ජොබ්ස් වගේව තමයි තිබ්බේ. හැබැයි දැන් ලින්කින් කියන ජොබ් බෝඩ් එකත් මාරම ෆේමස්. ඔයාලා දන්නවා ඇති. එතකොට ඔයාට ලින්කින් account එකක් නැත්නම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ලින්කින් account එකක් හදාගන්නේ කියලා. එතකොට ඒකේ ගොඩක් වෙලාවට අපිට ඩිරෙක්ට් සමහර වෙලාවට ලංකාව හැර ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස් ලටත් රීච් වෙන්න පුළුවන්. අපේ ප්‍රොෆයිල්ස් හොඳයි නම් එයාලා ඒව view කරලා අපිව ඩිරෙක්ට් රික්‍රූට් කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ගෙදර ඉඳලා ඔයාට earn කරන්න ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. මේ වගේ දේවල් දැනගන්න දැම්ම මගේ මේ page එක follow කරලා තියාගන්න.